ඔයාගේ ජීවිතේ විශාල ලොකු ප්‍රශ්න ආවත් ඔයාට වැඩිය ඉහළින් එන ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්නවලට උත්තර නැති ප්‍රශ්න ඔයාගේ ජීවිතේ තිබ්බත් ඔයා කවදාවත් දෙවියන් වහන්සේව අතාරින්න එපා. දෙවියන් වහන්සේ ඔයාට ප්‍රශ්න වලට එන්න ඉඩ අරිනවා. නමුත් කවදාවත් ඔයාව ඒ ප්‍රශ්නෙත් එක්ක විනාශ වෙන්න දෙවියන් වහන්සේ ඉඩ අරින්නේ නැහැ. ඔයා දෙවියන් වහන්සේව මුළු හදවතින් ඔයා අල්ලගෙන ඉන්නවා නම් ඔයාගේ ජීවිතේ එළිය දෙන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ඔයත් එක්ක ඉන්නවා. මගේ පුතේ, මගේ දුවේ කියලා ඔයාව අල්ලගෙන යන්න. ඔයාගේ ජීවිතේ ඔයා දෙවියන් වහන්සේ විශ්වාස කරන තරමටම දෙවියන් වහන්සේ ඔයත් එක්ක ඉන්නේ යනවා. මොන ප්‍රශ්නේ මොන බාධකේ ආවත් ඔයා දෙවියන් වහන්සේ වතාරින්න එපා. අවස්ථාවක්. දෙවියන් වහන්සේ ඔයාව වතාරින්නේ නැහැ කවදාවත්. ඔයාට මොන ප්‍රශ්නේ ආවත් ඔයා මොන බාධකේ වට ආවත් මොන දේ වුණත් දෙවියන් වහන්සේ කවදාවත් ඔයාව අතාරින්නේ නැහැ. මොන බාධකේ මොන නැද්දේ ඉතියක් දෙවියන් වහන්සේ ඔයත් එක්ක ඉන්න යනවා. හැබැයි ඔයාට දෙයක් තියෙනවා කරන්න. දෙවියන් වහන්සේට මුළු හදවතින් ඔයා දෙවියන් වහන්සේ සොයන කල ඔයා මුළු හදවතින් දෙවියන් වහන්සේත් එක්ක ඉන්න කල ඔයාට මේ ලෝකේ මොන දේ නැති වුණත් කවදාවත් ඔයාට දෙවියන් වහන්සේ නැති වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ වචනේ යෙසායා 54:10 කියනවා මක් නිසාද කඳු පහව ගියෙත් හෙල් සෙලුණු ලැබුවත් මාගේ කරුණාව නම් නුඹෙන් පහව යන්නේ නැහැ කියලා කියනවා. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මා අදහන්නා ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ කියලා. ඔයා මුළු හදවතින් දෙවියන් වහන්සේව අල්ලගෙන යනවා නම් ඔයා දෙවියන් වහන්සේ විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේ ඔයා මුළු හදවතින් විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේ කවදාවත් ඔයාව අතාරින්නේ නැහැ. ඔයාව කොහොමද දෙවියන් වහන්සේ අතාරින්නේ නැහැ. ඔයා දෙවියන් වහන්සේ අතාරින්න එපා. මොකද සාතන් බලන් ඉන්නවා. අව ගොදුරක් කරගන්න සාතන් බලන් ඉන්නවා. දෙවියන් වහන්සේ ඔයාව මුළු හස්තයෙන්ම දිගුවට ඔයාව දෙවියන් වහන්සේගේ හස්තෙන් ඔයා දෙවියන් වහන්සේ වල්ලන් යනවා. ඔයාව මේ ලෝකේ කවුරු ඔයාව ප්‍රතික්ෂේප කෙරුවත් මේ ලෝකේ කවුරු ඔයාව එපා කෙරුවත් ඔයාට කවුරු ඔයාට හොඳ දෙයක් කියලා ඔයාව නරකයි කියලා ඔයාව අතහැරලා දැම්මත් දෙවියන් වහන්සේ කවදාවත් ඔයාව අතාරින්නේ නැහැ. ඔයාට බනින්න නැති එකම කෙනා මේ ලෝකෙ ඉන්න එකම කෙනා දෙවියන් වහන්සේ. ආමේන්.